ප්‍රාථමික ප්‍රතික්‍රියාවක් යන පදයේ අර්ථ දක්වන්න. හරි 2024 6B රචනා ප්‍රශ්නය. ප්‍රාථමික ප්‍රතික්‍රියාවක් යන පදයේ අර්ථ දක්වන්න. හරි. දැන් ප්‍රාථමික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? දැන් අලුත් වචනයක් වගේ පේන්න පුළුවන්. ඔය මොකද්ද මූලිකමයි. පැහැදිලිද? ඒ නිසා මූලික ප්‍රතික්‍රියාවක් අර්ථ දක්වන්න තියෙන්නේ. මොකද්ද මූලික ප්‍රතික්‍රියාවක් කියන්නේ? තනි පියවරකින් සිදුවන ප්‍රතික්‍රියාවක්. අතරමැදියක් නොසාදමින් තනි පියවරකින් සිදුවන ප්‍රතික්‍රියාව අපි අර්ථ දක්වනවා මූලික ප්‍රතික්‍රියාවක් හෙවත් ප්‍රාථමික ප්‍රතික්‍රියාවක් කියලා. ඒතර බහු පියවරයකට මොකද්ද කියන්න වෙන්නේ අනිත් වචනේ? මූ ප්‍රාථමික නම් බහු පියවරයකට කියන්න වෙන්නේ ද්විතීක කියලා. හරි. ඕකේ. එතකොට මම මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ කියන්නම් මූලික ප්‍රතික්‍රියාවක් සමානයි තනි පියවරකින් පමණක් සිදුවන ප්‍රතික්‍රියාව වරහන් ඇතුළේ තියෙන අතරමැදියක් නොසාදන කියලා තියෙනවා. ලකුණු 5යි. හරි. ඊළඟ ප්‍රතික්‍රියාවක අනුගතාවය යන පදයේ අර්ථ දක්වන්න කියලා තියෙනවා. අනුගතාව කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අනුගණන. එහෙනම් මූලික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ප්‍රතික්‍රියක අනුගණනයේ එකතුව තමයි අනුගතාව. පැහැදිලිද? හරි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මූලික ප්‍රතික්‍රියාවක අනුගතාව නෙවෙයි අහලා තියෙන්නේ. දැන් උඩ තියෙන මූලික ප්‍රතික්‍රියාවක් අර්ථ දක්වන්නේ. අනුගතාව ඇහුවා කියන්නේ මූලික ප්‍රතික්‍රියාවක අනුගතාව, බහුපියවර ප්‍රතික්‍රියාවක අනුගතාව කියලා දෙකක්. එහෙම අහලා නැහැ. පොදුවේ අහලා තියෙනවා. දැන් එතකොට ඔයා මූලික හේක අනුගතාවයි බහුපියවර හේක අනුගතාවයි දෙකම කවර වෙන විදිහේ වාක්‍යයක් ලියන්න වෙනවා. මූලික හේකේ අනුගතාව කියන්නේ මොකද්ද? මූලික හේකේ එක පියවරයි ප්‍රතික්‍රියාවේ තියෙන්නේ. තනි පියවර. ඒ නිසා ඒකේ ප්‍රතික්‍රියක අනුගාන තමයි අනුගතාව ගොනු. හැබැයි බහුපියවරයක පියවර දෙකක් තුනක් හතරක් තියෙයි. ඒකේ වඩාත්ම සෙමින් සිදුවන පියවරේ ප්‍රතික්‍රියක අණුවල එකතුව තමයි අනුගතාව. එහෙනම් උත්තරේ ලියන්න වෙන්නේ ওই දෙකම එකතු කරලා. එහෙම. මූලික ප්‍රතික්‍රියාවක් සඳහා හෝ ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර සඳහා සහභාගී වන මුළු ප්‍රතික්‍රියක අනුසංඛ්‍යාව. ඒතර බහුපියවර ප්‍රතික්‍රියාවක වඩාත්ම සෙමින් සිදුවන පියවර හෙවත් වේග නිර්ණ පියවරට සහභාගී වන අනුගාන හෝ මූලික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවට සහභාගී වන අනුගාන. ඒකේ බං එක පියවරයි නෙමෙයි. හරි එච්චරයි. ඒ නිසා ඔබ නිකන් සරල සිංහලෙන් ලියුවොත් මූලික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවට සහභාගී වන අනුගණන හෝ බහුපියවර ප්‍රතික්‍රියාවක වඩාත්ම සෙමින් සිදුවන පියවර හෙවත් වේග නිර්ණ පියවරට සහභාගී වෙන මුළු ප්‍රතික්‍රියක අනුගණන. අන්න එහෙම ලිව්වනම් වඩා සරලව තේරුම් ගන්න පුළුවන්. හරි එච්චරයි. ඊළඟට අන්නහන ප්‍රාථමික ප්‍රතික්‍රියාවක් සඳහා පෙළයි අනුගතාවයි සම්බන්ධය යන ප්‍රාථමිකයක. අන්න මූලික. ඉතින් ඒකේ අනුගතාවයි පෙළයි ස්ටොයිකියෝමෙටි ඔක්කොම සමානයි. පැහැදිලිද? අනුගතාව සමානයි පෙළට, පෙළ සමානයි ප්‍රතික්‍රියක අණු එකතුවට. ඔක්කොම සමානයි. බහුපියවරයකේ එහෙම වෙන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඕකේ. එච්චරයි. හරි. දැන් එන්න මේ දත්ත ටිකට හරි ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණයේ කාලය සමග වෙනස් වන අයුරු. ඉතින් අපි A හදනවා B ධන C කියලා ගමු. ප්‍රතික්‍රියකය එහෙනම් A තියෙනවා. good. ප්‍රශ්නය අහනවා පෙළ කීයද කියලා. අපි බලමු. හරි. විනාඩි 0.10 වෙනවා. 10 20 වෙනවා. 20 30 වෙනවා. 30 40 වෙනවා. සාන්ද්‍රණය හරියට භාගයයි. 16 8 වෙලා 8 4 වෙලා 4 2 වෙලා 2 1 වෙලා මොකද මේ වෙන්නේ? සාන්ද්‍රණයේ අර්ධයක් වීමට ගතවන කාලය අර්ධායු කාලය. එහෙනම් මෙතන t half එකක් තියෙනවා. මෙතන තව t half එකක් තියෙනවා. මෙතන තව t half එකක් තියෙනවා. තව t half එකක් තියෙනවා. එහෙනම් සාන්ද්‍රණය අඩු වෙලා තියෙනවා අපරාට පැහැදිලිව. එහෙනම් අර්ධායු කාල හතරක් ගත වෙලා අර්ධායු කාලය කියලා ගත වෙච්ච කාලේ දීලා මේ ටිකට විනාඩි 10යි. මෙතනින් මෙතනට විනාඩි 10යි. මෙතනින් මෙතනට විනාඩි 10යි. මෙතනින් මෙතනට විනාඩි 10යි. එන අර්ධායු කාලය විනාඩි 10යි. මේ අර්ධායු කාලෙත් විනාඩි 10යි. මේකත් විනාඩි 10යි. මේකත් විනාඩි 10යි. ඒ කියන්නේ අර්ධායු කාලය සාන්ද්‍රණයේ අර්ධයක් වීමට ගත වූ කාලය විනාඩි 10යි විනාඩි 10යි විනාඩි 10යි විනාඩි 10යි. ඒ කියන්නේ අර්ධායු කාලය වෙනස් වෙලා නැහැ නියතයි. අර්ධායු කාලය වෙනස් නොවෙන්නේ මොන පෙළෙන්ද? පළමු පෙළ ප්‍රතික්‍රියාවද? ඒ නිසා පෙළ එකයි. තේරුණාද? හරි. නිර්ණය කරන්න කියලා තියෙන්නේ. ඒතර හේතුත් එක්ක ලියන්න මොකක්ද හේතුව?
සාන්ද්‍රණයේ අර්ධයක් වීමේදී ඒ සඳහා ගත වූ කාලය සෑම විටම විනාඩි 10ක් බැවින් අර්ධායු කාලය නියතය වේ. අර්ධායු කාලය නියතයක් වන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියාවකදී ශූන්‍ය පෙළවලදී මේ බලන්න ශූන්‍ය පෙළ. ශූන්‍ය පෙළ වෙලාවට සාන්ද්‍රණයේ අර්ධ වෙවි යනවා. හැබැයි අර්ධායු කාලයක් අර්ධ වෙවි ගිහිල්ලා සාන්ද්‍රණයේ අර්ධ වෙවි යන්නේ අර්ධායු කාලයට අදාළ කාලයක් අඩු වෙවි යනවා. ඒක නියතයි. පළමු පෙළේදී හැබැයි වෙනස්. සාන්ද්‍රණයේ අර්ධයක් වෙවි යනවා. හැබැයි අර්ධායු කාලය සාන්ද්‍රණයේ අර්ධයක් වීමට ගත වන කාලය පැය 10. ඉතින් මේකේ විනාඩි 10. පැහැදිලිද? අන්න ඔප්පු කරා පෙළ එක බව නියමයි. ඔන්න පළමු පෙළ කියලා ඔප්පු කරා. හැබැයි එතනින් ප්‍රශ්න ඉවර නැහැ. අර්ධ ජීව කාලය යනවා. ඉතින් බම් විනාඩි 10යි. ඒක හෙව්වයි. ඊසි. හරි. එච්චරයි. ඉතින් හරිම ලේසි ප්‍රශ්නයක්. තියරි ටික හරියට අවබෝධ නැහැ. බලන්නවත් දෙයක් නැති හෙන්නම සරල මට්ටමේ ප්‍රශ්නයක් තමයි 1 2 3 4 ටික තියෙන්නේ. හැබැයි මේ දැන් උදාහරණයකට දැන් ප්‍රාථමික ප්‍රතික්‍රියාව වගේ වචන කවදාවත් පාවිච්චි වෙච්ච වචන නෙවෙයිනේ. හරිද? ප්‍රාථමික ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලික. එහෙනම් ද්විතීයික කියන්නේ බහුපියවර කියලා හිතාගන්න වෙනවා. ඕකේ. අවසානයේ මෙන්න මෙතන තියෙන ඔප්පු කිරීමක් පොඩි ගණිතමය කොටසක් අපි ඒකත් කරලා ඉවර කරමු. හැබැයි ඉතින් දැනටමත් දැන් ප්‍රශ්නේ කොටස් 5යිනේ. හරි. ඒතර ඔය උඩ කොටස් 4 ලේසියි. ඒතර ඒ ටිකට ලකුණු මේ වෙද්දිම ඉතින් බර ගානක් 5 ඒවා කීයද? 3යි 4යි 5යි 6යි 7යි 35ක් හම්බ වෙලා ඉවරයි. ඊළඟ ටික ඔක්කොම ඔප්පු කරත් ලකුණු තියෙන 10යි. පැහැදිලිද? මේ හෙන දිග හැල්ල ඔප්පු කරත් ලකුණු 10යි. මේ උඩ තියෙන කොටස් ටික සාර්ථකව කරලා ඉවර නම් දැනටම ලකුණු 35ක් හම්බ වෙලා ඉවරයි. හරි. නෑ 10යි නෙවෙයිනේ. 75ක් කැල්ල. ඔව් උඩ දිගට 35යි. මේ ඔප්පු කිරීමට තියෙනවා ලකුණු 40ක්. හරි. ඔප්පු කිරීම ලකුණු 40ක් තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ ලකුණු ටික ගන්න කියලා. හරි. 1 හා 2 පළමු පෙළ ප්‍රතික්‍රියාන් දෙකක් සඳහා තොරතුරු ටික තියෙනවලු. පළමු පෙළ කියලා පැහැදිලිව තියෙනවනේ. හරි. එතකොට ඔයා දන්නවා t½ සමානයි 0.693 බෙදීම k. එතකොට A හදනවලු P1 පළමු ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාව B හදනවා P2. P1 P2 කියන්නේ ප්‍රතිඵල බව පැහැදිලිව සඳහන් කරනවා. A වල ශීඝ්‍රතාව RA, ශීඝ්‍රතා නියත KA, t½ එක t½ A. t½ A සමානයි පළමු පෙළ බැවින් 0.693 බෙදීම k. k වල අගේ ka නිසා ka දාන්න වෙනවා. t½ B කීයද? a 0.693යි බෙදනවා k වල අගේ kb බැවින් kb දාන්න. සුපිරි. good. ආය r වලින් වැඩක් ගත්තේ නෑනේ. ඉතින් ඒකනොත් වැඩක් ගමු. අන්තිමට අහන්නේ මොකද්ද? RB RA. ඒ කියන්නේ ශීඝ්‍රතා දෙක අතර සම්බන්ධය මෙහෙම නම් t½ අතර සම්බන්ධය ගොඩනගන්න කියලා. පැහැදිලි. ඒතකොට ඔප්පු කරන්න ඕනේ 2යි t½ A සමානයි 3යි t½ B බව. හැබැයි මේක දීලා තියෙනවා. තේරුණාද? R නෑ නේද මේ මගුල් දෙක ඇතුලේ. එහෙනම් R තියෙන එක ඔයා වෙනම ලියන්න. පැහැදිලිද? ඊට පස්සේ RA RB අනුපාතය ගන්න. අරගෙන ඒක මෙතනට කොටා ගන්න. පැහැදිලිද? හරි. R ක ප්‍රකාශනය ලියමු. RA අපි සිම්පල් වලින්ම දාමු. RA සමානයි KA මේක මොකේද? ප්‍රතික්‍රියකයේ ස්ටොයිකියෝමිතිය 1යි. ඒ පළමු පෙළනේ. පළමු පෙළනේ. ඒතකොට ස්ටොයිකියෝමිතිය 1යි. good. එහෙනම් A වල සාන්ද්‍රණයේ පළමු බලය. good. RB ක්ලියර්න. RB සමානයි KB ඊට පස්සේ මොකක්ද? B වල සාන්ද්‍රණයනේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. ඒ නිසා ඒකේ පළමු බලය. ඇයි පළමු බලය එන්නේ? පළමු පෙළ 1යි නම් මොකක්ද එන්නේ? බලයට එන්නේ 1. good. ඒතර දැන් ඔයාලා සමීකරණ දෙකක් තියෙනවා. මෙතන ජෝඩුවයි ආයේ මෙතන ජෝඩුවයි. හරි good. දැන් අපිට ඕනේ t½ අතර සම්බන්ධයන්. සරලව t½ අනුපාතයක් ඔය තියෙන්නේ නේද? good. ඒක හොයාගන්න මේකට යූස් කරන්න වෙනවා. මේකේ තියෙන්නේ KA KB, මේකේ KA KB.
එහෙනම් අපිට බැරිද මේ සමීකරණ දෙකේ KA KB තනි කරනවා? පැහැදිලිද? හරි. ඒකට කරන්නේ මේ දෙක බෙදනවා. බෙදලා. එතකොට මේ දෙක තනි වෙනවා. KA KB. RA RB අනුපාතේ ගානේ දීලා තියෙනවා. දැක්කද? ශීඝ්‍රතා අනුපාත දීලා තියෙනවා. ඒ නිසා අපි ওই ටික එහා පැත්තේ ලියමු. එහා පැත්තේ ලියාගමු. ලියලා RA RB අනුපාතයට මේ තියෙන අගය දානවා. එතනට දැම්මා. එතකොට KA KB අනුපාතයක් ලැබෙනවා. AB මේ පැත්තට ගෙනිච්චාම KA KB අනුපාතේ මේ දෙන්න බෙදුවම එන අගයට ආදේශ කරනවා. හරි. අපි මුලින් මේ දෙන්න බෙදලා ඉමු. මේ දෙන්න බෙදලා ඉමු. T half A සමානයි 0.693 යට KA. T half B සමානයි 0.693 යට KB. good. හරි. ඒ ටික දාන්න. ඊට පස්සේ මේ දෙන්න බෙදුවා. බෙදුවම ලැබෙන එක ලියමු. RA යට RB සමානයි KA වරක් A සාන්ද්‍රණයේ පළමු බලය සමානයි KB වරක් B සාන්ද්‍රණයේ පළමු බලය. මේ දෙකේ අනුපාතය ගානේ තියෙනවා. RA RB අනුපාතය කීයද? RB 1 සමානයි RA 3කට. good. එහෙනම් RB සමානයි 3යි RA. දැන් RB කුට්ටිය වෙනුවට මේ කුට්ටිය ලියමු. ඒ නිසා ලිය වෙනවා RA බෙදීම 3යි RA RA ට 3යි RA KA යට KB උඩ A යට B නියමයි ඉවරයි. හරි. දැන් අපූර්වට RA ට RA කැපෙනවා 3න් 1 ඉතුරුයි. දැන් මේ අනුපාතය තියෙනවනේ. හරි. මේ දෙකත් බෙදන්න. දැන් මොකද වෙන්නේ? 693ට 693 කැපෙනවා. හරි. ඉතුරු වෙන්නේ T half A යට T half B සමානයි KA යටට එනවා. KA යටට එනවා. KB එක උඩට යනවා. මෙන්න මේක ළඟ. මෙතන AB යවන්න මෙහෙට. ඒතර KA KB අනුපාත ලැබෙනවා. ඒක මෙතන ආදේශ කරන්න. AB යවන්න මෙහෙට B වරක් 1 කියන්නේ B. A මෙතනට එනවා. ඒතර 3යි A. සමානයි ආයේ KA යට KB. සුබිරි. දැන් මෙන්න මේ අනුපාතය මෙතන ආදේශ කරන්න. එතකොට ඔයාට ලැබෙන්න තියෙන දේවල් ටික ලැබෙයි. good. බලමු. ඊට පස්සේ මෙන්න මේ දත්ත තියෙනවා. B සමානයි 2යි A තියෙනවා. හරි. ඒක B සමානයි 2යි A. එහෙනම් B කියන කුට්ටිය ගාවින් මේක ලියන්න පුළුවන්. එහෙනම් එකක් ලියමු. උඩ 2යි A යට 3යි A. අනේ ඒකක් කැපෙනවා. එහෙනම් අවසාන පිළිතුරේ අපිට තියෙන්නේ 2 බෙදීම 3 සමානයි KA යට KB. දැන් මේ කුට්ටිය නෙමෙයි තියෙන්නේ. දැක්කද? ඒක ගිහිල්ලා මෙතන ආදේශ කරා. හැබැයි පොඩි දෙයක් හොඳට බලන්න. B උඩ A යට මේකේ A උඩ B යට. එහෙනම් මේ දෙක උඩ යට මාරු කරන්න වෙනවා. උඩ යට මාරු කරාම ලැබෙන්නේ B උඩ A යට. මේ මගුල් දෙක උඩ යට මාරු කරද්දී ඉතින් මේ දෙකත් උඩ යට මාරු වෙනවා. ඒ නිසා 3 බෙදීම 2 ලිය වෙනවා. හරි. එහෙනම් දැන් පුළුවන් මේ කුට්ටිය මේ තියෙන්නේ. අගේ කීයද? 3 බෙදීම 2යි. ඉතින් ඒ නිසා ආදේශ කරනවා T half A බෙදීම T half B සමානයි කීයද? KB යට KA. කීයද? 3 බෙදීම 2යි. ගාන හදලා ඉවරයි. හැබැයි ඉතින් පේපර් එකේ තියෙන අනුපාතය නෙවෙයි. පේපර් එකේ තියෙන AB දෙපැත්තට දාලා. එහෙනම් අපි දෙන්න දෙපැත්තට දාමු හරස් ගුණිතයෙන්. හරි. මෙයා මෙතනට මෙයා මෙතනට. ඒතර T half A වරක් 2. ඒ කියන්නේ දෙවරක් T half A සමානයි 3 වරක් T half B. 3 වරක් T half B. එච්චරයි. ඉතින් ඒක තමයි මේ තියෙන දෙවරක් T half A සමානයි 3 වරක් T half B ගාන හදලා ඉවරයි. ඒතර දත්ත කැලි දෙකක් තියෙනවා ගානේ. මේකයි මේකයි දෙකම තියෙනවා. ඒ දෙක අදාළ තැනට ආදේශ කරාම වැඩේ good. good. ඒතර T half අනුපාත ගන්න T half ප්‍රකාශන දෙක ඕනේ.
ඒකට KA KB ඕනේ. හැබැයි මේ දත්ත දෙක ඉතුරු. එහෙනම් අපි බලන්න ඕනේ විදියක් මේ දත්ත දෙකට සමීකරණ. ඉතින් ඒකට නිකම්ම ශීඝ්‍රතා ප්‍රකාශ. ඊට පස්සේ අපිට තේරෙනවා එතනත් KA KB තියෙනවා මෙතනත් KA KB තියෙනවා. එහෙනම් මෙතන KA KB තනි කරලා ඒ අනුපාතේ හොයලා මෙතනට ආදේශ කරාම මේ දෙකේ අනුපාතේ කැපෙන ටික කැපෙයි 0.693 කැපෙනවා. ඊටු ටික ඉතුරු වෙනවා. එච්චරයි ඉවරයි. එහෙනම් ෆුල් මාක්ස් ලකුණු 45ක කෑල්ල අවුලක් නැතුව ගන්න පුළුවන්. හැබැයි ගණිතයට බය වුණොත් කරන්න වෙන්නේ නැහැ හොඳට. ඒතර මේකේ අමාරු කෑල්ල මෙන්න මේක. අමාරු කෑල්ල තමයි මේ දෙන්න මුට්ටු කරන එක ලේසියිනේ. ඕන එකෙක් කරයි. හැබැයි R වලින් ප්‍රයෝජනයක් ගන්න එක තමයි ඔගේ වැඩේ. ඉතින් R ට තියෙන එක සමීකරණය. ඒක ආදේශ කරන්න. R සමානයි KA වරක් A වල සාන්ද්‍රණය. RB සමානයි KB වරක් B වල සාන්ද්‍රණය. ඊට පස්සේ RA RB අනුපාතය හෙව්වා. ඉතින් ඒක මෙතන තියෙනවා. AB අනුපාතෙත් දීලා තියෙනවා. ඉතින් ඒ ටික ආදේශ කරලා අපි හොයාගන්න අනුපාතය මේ සමීකරණයට ආදේශ කරාම ඒ දෙකේ අනුපාතය හම්බ වෙනවා. එච්චරයි. ඒ නිසා ගණිතයට බය වෙන්න එපා. ඒ වගේම නිකන් මුලින් පේනවා මේවට දත්ත මදිද දන්නේ නැහැ. මේක එක මගුල් හිතේ. බයි තියෙන දත්ත වලට සමීකරණයක් ලියන්න. සමීකරණ 10000 ගණන් නැහැ නේ පුතේ. R දාලා තියෙන එක සමීකරණයයි. T half දාලා එක සමීකරණයයි. ඒතර සමීකරණ උපරිම දෙකයි. ඉතින් ඒතර මේ ගාන හදන එක එම අමාරු වැඩක් නෙවෙයි. ඒ වෙලේ මීටර වෙන්න ඕනේ කියලා එකක් නැහැ. මීටර කරගන්න විදිහක් තියෙනවා. මොකද්ද මීටර කරගන්න විදිහ? මීටර වෙන්න ඕනේ නැහැ නේ ගණන් හදන්න. මීටර එවලේ ගාන මීටර වෙන්නයි ඕනේ. උපතින් මීටරයක් වෙන්න ඕනේ නැහැ. එවලේ ගාන මීටර කරගන්නේ කොහොමද? ඔටෝ මේව පත්තු වෙන්නේ නැහැ නේ. එහෙම පත්තු වෙන්නේ උන් ඉන්නවා. මේ පත්තු වෙන්නේ නැත්නම් පත්තු කරගන්නේ කොහොමද? දීලා තියෙන දත්ත වලට ලිවිය හැකි සමීකරණ ලිවීමෙන්. පැහැදිලිද? සමීකරණ දෙක ලියලා බලන්න. ලිව්වහම ඊට පස්සේ සම්බන්ධතා ටික පේන්න පටන් ගන්නවා. ගාන හදන්න පුළුවන්. හරි. ඕකේ. ඔච්චරයි. හරි. අර්ධායුග